නොවැම්බර් 21 විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක් ඒ වගේම සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරීන් ස්වාධීන දේශපාලන ක්‍රියාකාරීන් රටේ මහ ජනතාව මේ සියලුම දෙනා එකතු වෙලා නොවැම්බර් 21 මහා ජනහඬ විරෝධතා රැලියක් සංවිධානය කළා තියෙනවා. මේ රැලිය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය මේට දෙන අර්ථය තමයි ආණ්ඩු පාර්ශ්වය මේ 21 වෙනිදා රටේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න හදන වේදිකාවට දෙන අර්ථය තමයි මේ සියලු දෙනාම එකතු වෙලා නාමල් රාජපක්ෂව ජනාධිපති කරන්න කටයුතු කරනවා කියන එක. නමුත් ආණ්ඩුවේ මරිමෝඩ තර්කයට දෙන්න තියෙන එක පිළිතුරයි ජනාධිපතිවරණයක් මේ වෙලාවේ ප්‍රකාශයට පත් කළා නැහැ. කිසිම මැතිවරණයක් මේ වෙලාවේ ප්‍රකාශයට පත් කළා නැහැ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා නැති වෙලාවක සංධාන හැදෙන්නේ නැහැ. මෙතන සංධානයක් හැදෙන දෙයක් නෙමෙයි වෙන්නේ. ආණ්ඩුවට ඡන්දය දීපු මිනිස්සු ආණ්ඩුව මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්නවා. විපක්ෂයට ඡන්දය දීපු මිනිස්සු විපක්ෂය මොකද්ද කරන්න කියලා බලන් ඉන්නවා. එතකොට විපක්ෂයට ඡන්ද දීපු මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ට දීලා තියෙන බොරු පොරොන්දු ඉටු වෙන්නේ නැතිකොට කිව්ව බොරු එළි වෙනකොට ජනතාව ප්‍රශ්නෙටම නැවත යනකොට එතනට සංවේදී වෙන්න විපක්ෂයක් හිටියේ නැත්නම් විපක්ෂයේ පක්ෂවලට බැරි වුණොත් විපක්ෂයේ දේශපාලඥයන්ට බැරි වුණොත් විපක්ෂයෙන් වැඩක් නැහැ. විපක්ෂයේ වගකීමක් ජනතාව සංවිධානය කිරීම සහ ජනතාව වෙනුවෙන් කතා කරන එක. ජනතාවට වේදිකාව හදන එක. ජනතාව වෙනුවෙන් පාරට එන එක. ඒ දේ විපක්ෂය මේ වෙලාවේ කරගෙන ඉන්නවා. මේකට යම් අර්ථකථනයක් ආණ්ඩුව පැත්තෙන් දෙන්න හදනවා. අන්න ඒ අර්ථකථනය මොකක්ද? නාමල් රාජපක්ෂව ජනාධිපති කරන්නයි මේ 21 මේ රැලියක් තියන්නේ නැතුව මේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න නෙමෙයි කියන එක. ජනතාවට හේතු ගන්නන විදියට. ඒ ව්‍යාජ පුවත සමාජගත කරන්න අදපු බොරු ප්‍රවෘත්තියක් ගැන තමයි අද පැමිණිලා දෙන්නේ. මේ තියෙන මේ පැමිණිල්ල මේට පාදක වෙලා තියෙන්නේ මේ 21 වෙනිදා ජනහමුව සම්බන්ධයෙන් තිබුණු රැස්වීමකදී 21 වෙනිදා ජනතාව නුගේගොඩට එන්න ඕනේ ඇයි? කරුණු 21ක් කරුණු 21ක් යදාගෙන පහදලා දීමක් කරන්න විශේෂ පෝස්ටරයක් ඉදිරිපත් කළා. මේ තියෙන්නේ මේ සත්‍ය පෝස්ටරය. මේ පෝස්ටරේ තියෙන්නේ 21 නුගේගොඩට එන්න හේතු 21ක් කියලා කරුණු 21ක්. මේ කිසිම තැනක කිසිම දේශපාලඥයෙක්ගේ රූපයක් නැහැ. කිසිම පක්ෂයක සලකුණක් නැහැ. මේ ජනතාවට මේ ආණ්ඩුව විසින් දුන්න බොරු පොරොන්දු කරන්නම් කියපු දේවල් කිව්ව බොරු කරපු වංචා සම්බන්ධව කරුණු 21ක් මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ ඡායාරූපය යොදා ගනිමින් මෙතන තියෙනවා මේ ව්‍යාජ පුවත පළ කරපු ඡායාරූපය මේ සත්‍ය පෝස්ටරයටම නාමල් රාජපක්ෂගේ පෝස්ට් එකක් මෙතන දාලා ව්‍යාජ පුවතක් සමාජයට මුදාහැරලා තියෙනවා. ඒකේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මම අර කලින් කිව්ව විදිහට මිනිස්සුන්ට හේතු ගන්නන්න හදනවා මේ කරන්නේ ජනතාවගේ ගැටලු කතා කරන එක නෙවෙයි නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න මේ හදන්නේ කියලා. උඩ පැහැදිලිව මේ අසත්‍ය පුවතක් මේ සම්බන්ධව අපි මේට විරුද්ධව පැමිණිල්ලක් පාර දීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි විධිමත් පරීක්ෂණයක් මේ සම්බන්ධව බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පැහැදිලිව උඩ බොරුවක්. හැබැයි රටේ ජනතාවට මම ආරාධනය කරනවා මේ අසත්‍ය පුවත ඇතුළෙම මේ බොරු පෝස්ට් එක ඇතුළෙම බොරු පෝස්ටරේ ඇතුළෙම ගැප් වෙච්ච සත්‍යයක් තියෙනවා. මේක ඇතුළේ ව්‍යංගාර්ථයෙන් කියවන ඇත්තක් තියෙනවා. මම දෙක තහවුරු කරලා පෙන්නන්නම්. මේ ප්‍රශ්න 21 ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ අපි අරන් බලමු. ආණ්ඩුවේ බහලුම් මගඩිය හෙළවුණු නිසා. මේ ආණ්ඩුවේ බහලුම් මගඩිය කියන්නේ අර පන්නපු කන්ටේනර් ගැන. ඔය පන්නපු කන්ටේනර් ගැන පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරපු മന്ത്രിවරයා කවුද? ඔබ නාමල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු කතා ටික අරන් බලන්න හැන්සාට් වාර්තා කියවලා බලන්න නාමල් රාජපක්ෂ කොච්චර ඒ ගැන කතා කරලා තියෙනවද? පොදු ජන පෙරමුණේ අනිත් മന്ത്രിවරු දෙන්න කොච්චර මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවද? හිටපු മന്ത്രിවරු පොදු ජන පෙරමුණේ හිටපු മന്ത്രിවරු රෑදාහෙන් පස්සේ තියෙන රූපවාහිනී දේශපාලන වැඩසටහන් වලට ගිහිල්ලා ආණ්ඩු පාර්ශවයේ මේ සම්බන්ධයෙන් කොච්චර ප්‍රශ්න කරලා තියෙනවද? ඕන් කොච්චර වාද විවාද කරලා තියෙනවද? පොදු ජන පෙරමුණට අනුබද්ධ තරුණ සංවිධාන වෙන්න පුළුවන්, නීතිඥ සංවිධාන වෙන්න පුළුවන්. මේ කන්ටේනර් සම්බන්ධව පැමිණිලි කීයක් ඉදිරිපත් කරලා තියෙනවද? ඔව්. එතකොට පැහැදිලිව මේ මම උදාහරණයක් ගත්ත පළවෙනි ආණ්ඩුවේ බාලුම් මගඩිය හෙළවුණු නිසා කියන පළවෙනි අංකයෙන් තියෙන මේ හේතු 21කින් පළවෙනි හේතුවට වැඩියෙන්ම හඬ නගලා තියෙන ජනතාවගේ පැත්තෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. වැඩියෙන්ම මේ වෙනුවෙන් සටන් කරලා තියෙන්නේ ඇත්ත හොයාගන්න කතා කරලා තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එතකොට මේ 21ම එකින් එක මම මෙතන කතා කරත් මේ ආණ්ඩුව නුගේගොඩට එන්න හේතු 21ක් කියන කරුණු 21 විතරක් නෙවෙයි මෙතනින් එහාට ගියත් විපක්ෂයෙන් වැඩියෙන්ම ජනතාවගේ පැත්තෙන් තියෙන ප්‍රශ්න කතා කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වන්නේ ආණ්ඩුව දුන්න බොරු පොරොන්දු ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් ඒ කියන්නේ මේ බොරු ප්‍රචාරය ඇතුලේ මේ අසත්‍ය ප්‍රචාරය ඇතුලේ මේ කරුණු 21 දාලා අන්තිමට නාමල් රාජපක්ෂගේ ෆොටෝ එක දාලා හදපු බොරුව ඇතුලේ මේ මඩ ඇතුලේ සත්‍යයක් ගැප් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ආණ්ඩුව ගහන මඩක් නාමල් රාජපක්ෂට පොහොට්ටුවට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඉතින් මේ පසුබිම තුල රටේ ජනතාවට අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට එන්න පැහැදිලි කරන්නම්. ඔබගෙන් ඡන්දය ගත්තේ පස්ස තියන්න කෝටි ගානක වාහන මොකටද කියලා. එහෙම කියපු මිනිස්සු අද අවුරුද්දක් යනකොට කෝටි ගාණක් වියදම් කරලා වාහන රටට ගෙන්නනකොට ඔවුන්ගේ භාවිතාවට ඒක ප්‍රශ්න කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඔබ ඒ වෙනුවෙන් නොවැම්බර් 21 නුගේගොඩට එන්න ඔබගේ වේදිකාව ඔබ වෙනුවෙන් හඬ නගන්න තැනක් සියලුම පක්ෂ විපක්ෂයේ බහුතරයක් පක්ෂ එකතු වෙලා සූදානම් කර තිබෙනවා. තවත් සරලව ඔබට පැහැදිලි කරොත් ඔබ මීට වසරකට කලින් ඇවිදින පුස්තකාල කියලා පාර්ලිමේන්තුවට පත් කරලා එව්වේ
ඇවිදින පුස්තකාල කියලා ඔබ වෙනුවෙන් නීති හදන්න පත් කරලා එව්වේ. ඇවිදින පුස්තකාල කියලා ඔබේ දරුවන්ගේ රටේ අනාගතය බාර දුන්නේ ඇවිදින පුස්තකාල වලට නෙවෙයි පාපිසි කෑලි වලට කියලා කිව්වේ කවුද? අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඕට්ටුවේ අපි නෙමෙයි. එතකොට ඔබ එදා රැවටිලා තියෙන්නේ ඇවිදින පුස්තකාල වලට කියලා පාපිසි කෑලි වලට. එතකොට ජනාධිපතිතුමාගේ භාෂාවෙන් ජනාධිපතිතුමා එක පිළිඅරන් තියෙනවා. එතකොට මේ පාපිසි කෑලි ඉදිරි අවුරුදු 4 ඇතුලේ මේ රටට මොකක් කරයිද? මොවුන්ට මේක කරන්න පුළුවන්ද බැරිද? වැරදි තැන් තියෙනවා නම් ඒ වැරදි හදාගන්න. කරන්න නැති දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න කියලා බල කරන්න. ඔබට අයිතියක් තියෙනවා. ඔබ ඇවිදින පුස්තකාල වලට කියලා පාපිසි කෑලි වලට රැවටුණු වරද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. දවස නොවැම්බර් 21 තන නුගේගොඩ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඡන්දෙ දුන්නේ මාලිමාවටද පොහොට්ටුවටද සිලින්ඩරයටද කියලා ගෑස් ටැංකියටද කියලා ජනාධිපතිවරණ හිතන්නේ නැතුව ඔබ අපි සියලු දෙනාම ඉන්නේ මොන වගේ අනතුරකද කියන එක තේරුම් අරගෙන ඒට විරුද්ධව ආණ්ඩුවට බලපෑම් කරන්න, ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගන්න, විපක්ෂයේ බලමුළු එකතු කරන්න, ඔබේ අයිතිය හඬ නැගීමේ අයිතිය තහවුරු කරගන්න නොවැම්බර් 21 නුගේගොඩට එන්න. බොහොම ස්තුතියි.